වැස්ස දවසකට පස්සේ කාකිනිති ගහේ පොඩි මලක් පිපිලා. මේ මල් ගහ ගොඩ කාලෙකට කලින් අපේ ගෙදරට මමයි හස්බන්ඩුයි අරන් ආපු මල් ගහක්. ඇත්තටම චූටි ගහක් වුණත් මලක් පිපෙනවා දකිද්දි හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මං අද කතා කරන්න ආවේ මල් ගැන නෙමෙයි. මෙන්න මේක ඇතුලේ හැංගිලා ඉන්න තනි පුද්ගලයා ගැන. ඇත්තටම එයා ඒකේ තනියම තමයි ජීවත් වෙන්නේ. එයා ඇත්තටම කැමති නැහැ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතා තියාගන්න. මෙයා ඒන්ජල් ෆිෂ් කෙනෙක්. මෙයාත් එක්ක අපි තව යාළුවෝ 4 දෙනෙක් ගෙනාවා. ඒගොල්ලොත් සුදු පාට, කළු පාට මික්ස් වෙච්ච කැරමල් කලර්ස් කට්ටිය තමයි. ඉතින් මේ ටැංකිය තිබුණේ මුලින්ම ගොඩක් එහා වෙන තැනකට. ඊට පස්සේ එයාගේ සහෝදරයෝ සෙට් එක නැති වුණාට පස්සේ අපි මෙයාව මෙතෙන්ට මාරු කළා. මෙයාත් එක්ක තව කීප දෙනෙක් අපි දාන්න උත්සාහ කරත් මෙයා කැමති වුණේ නැහැ ඒගොල්ලොත් එක්ක සමානව ජීවත් වෙන්න. මෙයා හැම වෙලේම උත්සාහ කරන්නේ තනියම හුදකලාව පාඩුවේ ජීවත් වෙන්න. සමහරක් විට තනියම ඉන්න කැමති තනිකඩ ඒන්ජල් ෆිෂ් කෙනෙක් වෙන්න ඇති මෙයාත්. මෙයා ඇත්තටම ඉර එළියටවත් මිනිස්සුන්ටවත් කැමති කෙනෙක් නෙමෙයි. මෙයාට හැම වෙලේම ඕනේ හැංගිලා ජීවත් වෙන්න. ඒක නිසා අපි මේ මාළු ටැංකියේ කොටසක් පහළ තමයි තියෙන්නේ. මොකද එයා එළියට කැමති නැහැ. කෑම දැම්මත් කෑම කන්න එන්නෙත් අපි නැති වෙලා සද්ද බද්ද අඩු වුණාට පස්සේ තමයි මෙයා කෑම කන්නේ. නැත්තම් එහෙම එන්නේ නැහැ. ගොඩ කාලයක් ගියා මෙයා මේ විදිහට අපිට හුරු වෙන්න. ඇත්තටම මෙයා අපේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 3කටත් වැඩි. ඉතින් දැන් කාලයත් එක්ක ටිංගු අපේ ගෙදර පවුලේ සමාජිකයෙක් වෙලා ඉවරයි. මෙයාගේ නම ටිංගු.